හොඳයි අපි එහෙමනම් 14 වෙනි ප්‍රශ්නය සඳහා යමු යමු. 14 වෙනි ප්‍රශ්නේදී අහනවා 14 වෙනි ප්‍රශ්නේදී අහනවා ආර්ථික පද්ධති සම්බන්ධව එකඟ විය නොහැකි සංයෝගය කුමක්ද කියලා. මෙතනදී ඔබ දැනගෙන ඉන්න ඕන මේ ආර්ථික පද්ධති වර්ග කරන්නේ කොහොමද කියන එක. ආර්ථික පද්ධති වර්ග කරනකොට මුලින්ම අපි පොඩි වගුවක්කින් බලමු මේ ආර්ථික පද්ධති වර්ග කළ හැකි විකල්පාකාර. අපි මීට පෙර ප්‍රශ්නයේදී මේක කතා කරා. ලෝකයේ දෙකිය හැකි විකල්ප ආර්ථික පද්ධති තමයි ප්‍රධාන වශයෙන් අපි මේ ආර්ථික පද්ධති වර්ග කරනවා දේපල හිමිකම මත පදනම් වෙලා. දේපල හිමිකම මත පදනම් වෙලා ආර්ථික පද්ධති වර්ගීකරණය කරනවා. එතකොට මේ දේපල හිමිකමේ තියෙන්න පුළුවන් ස්වරූපයක් තමයි පෞද්ගලික දේපල හිමිකම තියෙන පුළුවන්. මෙහෙම ලියන්නම් පෞද්ගලික දේපල හිමිකම. ඊළඟට පොදු දේපල හිමිකම තියෙන්න පුළුවන්. පෞද්ගලික දේපල හිමිකම සහ පොදු දේපල හිමිකම තියෙන්න පුළුවන්. ඊළඟට ආර්ථික පද්ධති වර්ගීකරණය කරන්න භාවිතා කරන තව නිර්ණායකයක් තමයි යාන්ත්‍රණය මොකක්ද කියලා. ඒ කියන්නේ හිඟ සම්පත් බෙදා වෙන් කිරීම සඳහා භාවිතා කරන යාන්ත්‍රණය මොකක්ද කියලා. මේ යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය වෙන්න පුළුවන්. නැත්නම් සැලසුම් යාන්ත්‍රණය වෙන්න පුළුවන්. යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය වෙන්න පුළුවන්. සැලසුම් යාන්ත්‍රණය වෙන්න පුළුවන්. එතකොට දේපල හිමිකමට ගියොත් මේ දේපල හිමිකම පෞද්ගලික වන ආර්ථික පද්ධති වලට අපි කියනවා ධනවාදී ආර්ථික කියලා. ධනවාදී ආර්ථික. ඒ අනුව දේපල හිමිකම පෞද්ගලික වෙනවා නම් ඒව ධනවාදී ආර්ථික. ඊළඟට දේපල හිමිකම පොදු වෙනවා නම් ඒව සමාජවාදී ආර්ථික. දේපල හිමිකම පොදු වෙනවා නම් ඒව අපි කියනවා සමාජවාදී ආර්ථික කියලා. එතකොට ඊළඟට යාන්ත්‍රණය මත පදනම් වෙලා ආර්ථික පද්ධති වර්ගීකරණය කළොත් යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය නම් අපි කියන එකට වෙළඳපළ ආර්ථික වෙළඳපළ ආර්ථික කියලා. එනවා මේ පැත්තට අපිට ගන්න පුළුවන් යාන්ත්‍රණය මිල වෙනවා නම් ඒවා වෙළඳපළ ආර්ථික කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට යාන්ත්‍රණය සැලසුම් වෙනවා නම් සැලසුම්ගත ආර්ථික කියලා ගන්න පුළුවන්. යාන්ත්‍රණය සැලසුම් වෙනවා නම් ඒවා සැලසුම්ගත ආර්ථික. එහෙනම් ඒ අනුව මේ තමයි ලෝකයේ දැකිය හැකි ආර්ථික පද්ධති වර්ග හතරක්. එකක් තමයි ධනවාදී වෙළඳපළ ආර්ථික, ඊළඟට සමාජවාදී ධනවාදී වෙළඳපළ ආර්ථික, සමාජවාදී වෙළඳපළ ආර්ථික, ධනවාදී සැලසුම්ගත ආර්ථික, සමාජවාදී සැලසුම්ගත ආර්ථික. මීට අමතරව ඔබ දැනගෙන ඉන්න ඕන ලෝකයේ ආර්ථික පද්ධති තව ටිකක් අපිට දැක ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ තමයි අපි හිතමු සමාජ වෙළඳපළ ආර්ථික. ඉදිරි ප්‍රශ්නයකදී මේ ගැන අපි ටිකක් දීර්ඝව සාකච්ඡා කරමු. සමාජ වෙළඳපළ ආර්ථික තියෙනවා. සමාජ වෙළඳපළ ආර්ථික නැත්නම් සමාජීය වෙළඳපළ ආර්ථික. ඊළඟට සමාජවාදී වෙළඳපළ ආර්ථික තියෙනවා. සමාජවාදී වෙළඳපළ ආර්ථික තියෙනවා. සමාජවාදී වෙළඳපළ ආර්ථික තියෙනවා. ඊළඟට මේ හැම එකක්ම මිශ්‍ර වුණු මිශ්‍ර ආර්ථික පද්ධති තියෙනවා. ඒ වගේම මිශ්‍ර ආර්ථික පද්ධති තියෙනවා. ඊළඟට සාම්ප්‍රදායික ආර්ථික පද්ධති තියෙනවා. සාම්ප්‍රදායික ලක්ෂණ තියෙන සාම්ප්‍රදායික ආර්ථික පද්ධති තියෙනවා. ඊළඟට තව දැක ගන්න පුළුවන් නව සාම්ප්‍රදායික ආර්ථික පද්ධති කියලා. මේ ආගමික දර්ශන හා දෘෂ්ටිවාදය, ආදායම් ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාල, ඒ මත පදනම් වෙලා තමයි අපි මේ දෙක හඳුනාගන්නේ. ආදායම් ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාල. මේ ආගමික දර්ශන හා දෘෂ්ටිවාදය මත පදනම් වෙලත් ආර්ථික පද්ධති අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට එහෙනම් මේ ලෝකයේ ආර්ථික පද්ධති වර්ගීකරණය කළ හැකි ආකාර කිහිපයක් මෙතන තියෙනවා. ධනවාදී වෙළඳපොළ, සමාජවාදී වෙළඳපොළ, ධනවාදී සැලසුම්ගත, සමාජවාදී සැලසුම්ගත, සමාජ නැත්නම් සමාජීය වෙළඳපොළ, සමාජවාදී වෙළඳපොළ, මිශ්‍ර ආර්ථික. මේ හැම එකක්ම අපිට කියන්න පුළුවන් මිශ්‍ර ආර්ථික කියලා. එතකොට මේ සාම්ප්‍රදායික ආර්ථික පද්ධති, ඊළඟට මේ ආගමික දර්ශන හා දෘෂ්ටිවාදය මත පදනම් වුණු ආර්ථික. ඉතින් ඔබ ලෝකයේ 100%ක්ම ධනවාදී වෙළඳපළ ආර්ථික දැක ගන්න ලැබෙන්නේ නැහැ. 100%ක්ම සමාජවාදී සැලසුම්ගත ආර්ථික පද්ධති දක්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි කියනවා ලෝකේ සමහර ආර්ථික ධනවාදී, සමහර ආර්ථික සමාජවාදී කියලා අපි කියනවා. ඒතර මෙහෙම කියන්නේ ඇයි? ධනවාදී කියලා කියන්නේ 70ක් ආර්ථිකය තුළ
පෞද්ගලික අංශය ගොඩක් කැපී පෙනෙනවා නම් අපි ඒකට කියනවා ධනවාදී ආර්ථික කියලා. ආර්ථිකය තුළ පොදු අංශයේ ක්‍රියාකාරීත්වය වඩා කැපී පෙනෙනවා නම් අපි ඒකට සමාජවාදී ආර්ථික කියනවා. ඒතර 60ක 70ක වගේ ප්‍රමාණයක් 60ක 70ක වගේ ප්‍රමාණයක් මේ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය කැපී පෙනෙනවා නම් ධනවාදී, ඊට වඩා 60ක 70ක 80ක වගේ ප්‍රමාණයක් පොදු අංශයේ කැපී පෙනෙනවා නම් සමාජවාදී ආර්ථික කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ තියෙන දැනුමත් අරගෙන අපි යමු 14 වෙනි ප්‍රශ්නය සඳහා. දේපල හිමිකම පෞද්ගලික හිඟසම්ප බෙදා වෙන් කරන යාන්ත්‍රණීය මිල. එහෙනම් අපිට කියන්න පුළුවන් ධනවාදී වෙළඳපොළ ආර්ථික කියලා. ඒ ප්‍රකාශය සමග අපිට එකඟ වෙන්න පුළුවන්. ධනවාදී වෙළඳපොළ ආර්ථික උදාහරණයක් ඇමරිකා එක්සත් ජනපදයේ ටිකක් 100%ක්ම මෙහෙම නොවුණත් අපිට එකඟ වෙන්න පුළුවන්. පොදු දේපල හිමිකම යාන්ත්‍රණීය සැලසුම් සමාජවාදී සැලසුම්ගත කියුබාව ලෝකෙ මෙහෙම ලක්ෂණ තියෙන වඩාත්ම වැඩිපුර තියෙන රට තමයි කියුබාව. පෞද්ගලික හා පොදු දේපල හිමිකම මිල හා සැලසුම් යාන්ත්‍රණය මිශ්‍ර ආර්ථික පද්ධති ශ්‍රී ලංකාව ගන්න පුළුවන්. ලෝකයේ සියලුම රටවල් මිශ්‍ර ආර්ථික පද්ධති වෙනවා. නමුත් වඩා 50% වගේ පෞද්ගලික අංශය සහ පොදු අංශයේ ක්‍රියාකාරීත්වය වඩා කැපී පෙනෙන නිසා අංශ දෙකම ආර්ථිකය තුළ කාර්යභාරයක් ඉටු කරන නිසා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන නිසා ඒවා මිශ්‍ර ආර්ථික කියලා කියනවා. ඊළඟට දේපල හිමිකම සාමූහික යාන්ත්‍රණීය සිරිත් සම්ප්‍රදාය. ඒතර සාම්ප්‍රදායික ආර්ථික පද්ධති. එනම් ආදිවාසීන් ජනතාව ශ්‍රී ලංකාවේ වැඩි ජනතාව වගේ කට්ටිය මේ වගේ ලක්ෂණ තියෙන ආර්ථිකයක කටයුතු කරනවා. ඊළඟට දේපල හිමිකම ගත්තට පස්සේ මේ සාම්ප්‍රදායික ආර්ථික පද්ධතියක ලක්ෂණ ආර්ථිකයක් තුල තියෙන නමුත් එහෙම පදනම් වුණු ගොඩනැගුණු ආර්ථික වර්තමාන ලෝකේ දක්නට ලැබෙන්නේ ලංකාවේ වැඩි ජනතාවගේ ගත්තන් පස්සේ මේ සාම්ප්‍රදායික ලක්ෂණ දැක ගන්න පුළුවන්. ඊළඟ දේපල හිමිකම පෞද්ගලික නම් ධනවාදී විය යුතුයි. එහෙනම් මෙතන සැලසුම් තියෙන්නේ. මේ දේපල හිමිකම පෞද්ගලික නම් ධනවාදී වෙන්න ඕන. මෙතන සමාජීය තියෙන්නේ. ඊළඟට දේපල මේ යාන්ත්‍රණය සැලසුම් යාන්ත්‍රණය නම් ඒක වෙළඳපොළ ආර්ථිකයක් වෙන්න ඕන. ඒතර මෙතන තියෙන උත්තරේ වැරදි. එහෙනම් අපිට නිවැරදි පිළිතුරු බවට ගන්න පුළුවන්. අහන්නේ එකඟ විය නොහැකි සංයෝගය මොකක්ද කියලා පස්වෙනි එක නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. 14 වෙනි ප්‍රශ්නය සඳහා එන නිවැරදි පිළිතුර 5 කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න 15 වෙනි ප්‍රශ්නය. බඩ විශේෂයෙන්ම මෙන්න මේ ආර්ථික පද්ධති දෙක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. සමාජවාදී වෙළඳපොළ ආර්ථික සහ සමාජ නැත්තම් සමාජීය වෙළඳපොළ ආර්ථික කියන්නේ මොකද්ද? මොකද්ද සමාජවාදී වෙළඳපොළ ආර්ථික කියන්නේ? මොකද්ද සමාජ වෙළඳපොළ ආර්ථික කියලා කියන්නේ? එතකොට අපි මුලින්ම කතා කරොත් මේ සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ මොකද්ද කියලා. මූලික වශයෙන් සමාජවාදී දර්ශනයක් මත මෙහෙවන ආර්ථික පද්ධති වලට කියනවා සමාජවාදී වෙළඳපොළ ආර්ථික කියලා. එතකොට උදාහරණයක් ගන්න පුළුවන් ලෝකේ චීනය වගේ රටවල්. මේකේ යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. දේපල හිමිකම පොදු. නමුත් මේ ආර්ථිකයේ මොන දිශාවටද ගමන් කරන්න කියලා ආර්ථිකයට යන්න අවශ්‍ය දිශානතිය පෙන්වන පොදු අංශයේ දිශාව පෙන්වන ඒ අනුව පෞද්ගලික අංශයේ මිල යාන්ත්‍රණය භාවිතා කරලා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ලෝකේ චීනය ගන්න පුළුවන් සමාජවාදී ආර්ථිකයක් කියලා. කොන්ෆියුසස් දර්ශනය මත පදනම් වෙලා ආර්ථික කටයුතු වල නිරත වෙනවා. ඊළඟට සමාජ නැත්තම් සමාජීය කියලා කිව්වත් හරි සමාජීය කියලා කිව්වත් හරි මේ සමාජ නැත්තම් සමාජීය ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ සමාජ සාධාරණත්වය කෙරෙහි දැඩි අවධානයක් සහිත වෙළඳපොළ ආර්ථික පද්ධති. ඒතකොට මේවයි මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. දේපල හිමිකම පෞද්ගලික අංශය සතු වෙනවා. නමුත් මේ සමාජ සාධාරණත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා මේ ආර්ථික පද්ධතිවල. මේ ආර්ථික පද්ධති සමාජ සාධාරණත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා දැක ගන්න පුළුවන්. ඒතර රජය විශේෂයෙන්ම ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික, සිවිල් කියන මානව හිමිකම් 5ක් ආරක්ෂා කර ගැනීමට පුළුල් වශයෙන් මැදිහත් වීමක් දැක ගන්න පුළුවන්. උදාහරණ ගන්න පුළුවන් ස්වීඩනය වගේ රටවල්, උදාහරණ ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය වගේ රටවල් මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් විෂන් 2025 විෂන්
2025 යටතේ බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකාවත් මේ සමාජීය වෙළඳපොළ ආර්ථිකයක් බවට පත් කිරීම තමයි බලාපොරොත්තු වුණේ. ඒතකොට මෙන්න මේ ලක්ෂණ සම්බන්ධයෙන් මේ ආර්ථික පද්ධති දෙක අතර තියෙන වෙනස්කම් සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එහෙනම් සමාජවාදී වෙළඳපොළක ලක්ෂණයක් වෙන්න බෑ පෞද්ගලික දේපල හිමිකම කියන එක. පෞද්ගලික දේපල අපි බලමු. පෞද්ගලික දේපල සමාජවාදී වෙළඳපොළක තියෙන්නේ පොදු දේපල හිමිකමක් තියෙන්නේ මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙන්න මේක අපිට වැරදි පළවෙනි එක අර්ථයෙන්ම උත්තරේ තියෙනවා. මිල යාන්ත්‍රණය තියෙනවා. එහෙනම් තේරීමේ නිදහස තියෙනවා. ඉල්ලුම් සැපයුම් බලවේග මගින් මිල තීරණය වෙන්නේ. විවිධ භාණ්ඩ හා සේවා පරිභෝජනයට ඉඩ සැලසෙනවා. යනුව වඩා නිවැරදි පිළිතුරු බවට පත් වෙනවා 15ට පළවෙනි පිළිතුර. ඊළඟට අපි යන් කතා කරන්න 16 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියාව මායිම ආශ්‍රයෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. ආර්ථිකයක නිෂ්පාදන හැකියාව සමීකරණය x සමානයි 80 ඍණ 0.5y ලෙස වේ. සත්‍ය ප්‍රකාශය වනුයේ. ඒතර මෙතනදී x සහ y කියලා අපි ගමු. x සහ y කියලා ගමු. x බිඳුවේදී ඔබ බලන්න ඕනේ x බිඳුවේදී y කීයද? y බිඳුවේදී x කීයද? ඒ තමයි උපරිම අගයන් වෙන්නේ කියලා. ඒතර මේ සමීකරණයට ඔබ x වෙනුවට බිඳුව ආදේශ කරලා මේක සුළු කරොත් x බිඳුවේදී y හි අගය ඒවි x වෙනුවට බිඳුව දාලා ඒ සමීකරණය සුළු කරන සරල සමීකරණයක් 160යි කියලා. ඊළඟට y ට බිඳුව දැම්මොත් ඔබට ඒවි උත්තරේ x සමානයි 80යි කියලා. 80යි කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් අහනවා මෙන්න මෙහෙම දෙයක්. x නිපදවිය හැකි උපරිම ප්‍රමාණය 160යි. y නිපදවිය හැකි උපරිම ප්‍රමාණය 160යි. ඔන්න එහෙනම් මේ දෙකෙන් උත්තරයක් තමයි එන්නේ. ඊළඟට ඔබ දන්නවා මෙවැනි සමීකරණ ඉදිරිපත් කරන්න පුළුවන් සරල රේඛීය මේ නිෂ්පාදනය හැකියාව මායමක් නිරූපණය කරන ස්ථාවර ආවස්තික පිරුවයක් තියෙන අවස්ථාවක්. එතකොට ඒකෙත් ගැටලුවක් නැහැ. එතකොට ස්ථාවර ආවස්තික පිරුවට හේතුව තමයි සම්පත් සමජාතීය වීම සහ තාක්ෂණය සමාන වීම. එනු නිවැරදි පිළිතුර මේක කියලා ගන්න පුළුවන්. නමුත් ඔබට ප්‍රශ්නාර්ථයක් ඇති. ඉතා ඉක්මනින් උත්තරයට යන්න පුළුවන් මේව ගණනය කිරීමකින් තොරව. මෙන්න මේක ගණනය කරන්නේ කොහොමද කියලා. එතකොට 0.5 කියලා කියන්නේ x නිපදවීමේ ආවස්තික පිරුවය ගණනය කරන්න පුළුවන්. x නිපදවීමේ ආවස්තික පිරුවය ඩෙල්ටා x y ඒකකයක් සමා වෙන්න y ඒකකයක් නිපදවීමේ ආවස්තික පිරිවැය y ඒකකයක් නිපදවීමේ ආවස්තික පිරිවැය ගන්න පුළුවන්. එතකොට ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා y කියලා ගන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා මෙතන ඩෙල්ටා x තියෙන්නේ 80යි ඩෙල්ටා x තියෙන්නේ 80යි ඩෙල්ටා y තියෙනවා 160ක් ඩෙල්ටා y තියෙනවා 160ක්. ඒ අනුව උත්තරයට අපිට ගන්න පුළුවන් 0.5යි කියලා. මේක සුළු කරලා පස්සේ උත්තර එනවා 0.5යි කියලා. මේ එන්නේ y නිෂ්පාදනයේ එකක් නිෂ්පාදනය කරනකොට x ඒකක 0.5ක් කැප කරනවා කියන අදහස. එහෙනම් නිවැරදි පිළිතුර 16ට 4 ගන්න පුළුවන්. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේදී අහනවා ආර්ථිකයක වර්තමාන නිෂ්පාදන යොදාගත හැකි සම්පත් පූර්ණ වශයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කර එහෙනම් මේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව මායිම මත සම්පත් පූර්ණ වශයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කිරීම නීහැව මත ඉන්න අවශ්‍ය කොන්දේසි දෙක පූර්ණ නිෂ්පාදනය සහ පූර්ණ උපයෝජනය කියන එක නිෂ්පාදන හැකියාව මායිම මත කටයුතු කරයි. පාන්නිමම වැඩි කළොත් මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට නිෂ්පාදන හැකියාව මායිම මම ඇන්දොති අපි වැඩෙන සම්පත් පූර්ණ වශයෙන් භාවිතා කර පාන් සහ පරිප්පු නිබදවයි පාන්නිමම වැඩි කළොත්. දැන් මෙතනදී ඇත්තටම මේ ප්‍රශ්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි වැඩෙන ආවස්තික පිරිවැය යටතේ කටයුතු කරයි කියන එක එන්න ඕන. අපි හිතමු මෙතන අපි ගමු මේ පැත්තට පරිප්පු ගමු. මේ පැත්තට ගමු පාන් කියලා ගමු. නමුත් මෙතන වැඩෙන ආවස්තික පිරිවැය කියලා සඳහන් නොකරත් පිළිතුරක් හොයාගන්න පුළුවන්. හේතුව තමයි
ආවස්තික පිරවැය නොවෙනස්ව පවතී කියන අවස්ථාවක් නැහැ. ස්ථාවර තිබුණා නම් ආවස්තික පිරවැය වෙනස් වෙන්නේ නැහැ. මේ මෙහෙම තිබුණා නම්. නමුත් වැඩෙන ආවස්තික පිරවැය තත්වයක් තියෙනකොට ආවස්තික පිරවැය ඒකට ස්ථාවර ආවස්තික පිරවැයට ගැලපෙන පිළිතුරක් මේක තුල නැහැ. ඒ නිසා අපිට උත්තරයක් හොයාගන්න ගැටලුවක් නැහැ වැඩෙන ආවස්තික පිරවැය කියලා සඳහන් කරේ නැතත්. ඒතර මෙන්න මේ වැඩෙන ආවස්තික පිරවැයක් තියෙනකොට තියෙන తත්වය තමයි නිෂ්පාදනය මායිම. මේක නිෂ්පාදනය මායිම. එතකොට මේකේ කරන්නේ නිෂ්පාදනය මායිම මත ඉඳලා පරිප්පු නිමවම අඩු කරලා පාන් නිමවම වැඩි කරන එක. ඒතර පරිප්පු නිමවම අඩු කරලා පාන් නිමවම වැඩි කරනවා. මම මෙතනදී ඔබ සංඛ්‍යාත්මක උදාහරණයකට ගිහිල්ලා මේ தත්ත්වය ඉගෙන ගන්න ඕන. මේ අඩුවේ වැඩි වේ කියන එක. මෙතන ගොඩක් ළමයි හිතාගෙන ඉන්න දේ තමයි මම මේ ප්‍රශ්නය දාන්න හේතුව. ගොඩක් ළමයි හිතාගෙන ඉන්න දෙයක් තමයි වැඩෙන ආවස්තික පිරවැයක් තියෙනකොට මේ භාණ්ඩ දෙකේම ආවස්තික පිරවැය වැඩි වෙනවා කියලා. නමුත් මෙන්න මේ එකක් නීහැම මත ඉඳලා තවත් ලක්ෂයකට යනකොට වෙන දේ තමයි මෙන්න මේ වැඩි කරන නිමෝමේ ආවස්තික පිරවැය වැඩි වෙනවා. ඔබ සංඛ්‍යාත්මක උදාහරණයට ගිහිල්ලා බලන්න පුළුවන්. වැඩි කරන නිමෝමේ ආවස්තික පිරවැය වැඩි වෙනවා. අඩු කරන නිමෝමේ ආවස්තික පිරවැය අඩු කරන නිමෝමේ ආවස්තික පිරවැය අඩු වෙනවා. නැත්නම් කැප කරන නිමෝමේ ආවස්තික පිරවැය අඩු වෙනවා. ඒතර මෙන්න මේක මතක තියාගත්තා නම් හරි. ඒතර මෙහෙම යනකොට වෙන්නේ ඒක. ඊළඟට අපි හිතන්න මේ ආර්ථිකය ඒකේ අනිත් පැත්ත කරා කියලා අපි හිතමු මේ ආර්ථිකය කලේ පාන් නිමවම අඩු කරලා පරිප්පු නිෂ්පාදනය වැඩි කළා කියලා. මේක 2000 පසුගිය වසරක ප්‍රශ්න පත්‍රය තුලත් තිබුණා මේ ආකාරයේ ප්‍රශ්නයක්. පාන් නිමවම අඩු කරලා පරිප්පු නිමවම වැඩි කළා කියලා හිතන්න. එතකොට වෙන දේ තමයි පාන් කැප කරන පාන් නිමවම අඩු වෙන නිසා පාන් වල ආවස්තික පිරවැය අඩු වෙනවා. ඒ වගේම පරිප්පු නිමවම වැඩි වෙන නිසා පරිප්පු වල ආවස්තික පිරවැය වැඩි වෙනවා. ඒක තමයි ඒ පැත්තට යනකොට වෙන්නේ. ඒතර මේ වැඩෙන ආවස්තික පිරවැය නිරූපණය කරන නිෂ්පාදනය කියන මායිමක මත ගමන් කරනකොට ආවස්තික පිරවැය ඒ ආකාරයට තමයි හැසිරෙන්නේ. එහෙනම් අපිට බලමු මේ වගේ පිළිතුරක් තියෙන මොකද්ද කියලා. පාන් සහ පරිප්පු නිපදීමේ ආවස්තික පිරවැය වැඩි වේ. වැරදි මේ ප්‍රකාශය. පාන් සහ පරිප්පු නිපදීමේ ආවස්තික පිරවැය අඩු වේ. වැරදි. පාන් නිපදීමේ ආවස්තික පිරවැය අඩු වේ. පරිප්පු නිපදීමේ ආවස්තික පිරවැය වැඩි වේ. ඒකත් වැරදි. මේක වෙන්න ඕන පාන් නිපදීමේ ආවස්තික පිරවැය වැඩි වේ කියන උත්තරේ. එහෙනම් පාන් නිපදීමේ ආවස්තික පිරවැය වැඩි වේ. පරිප්පු නිපදීමේ ආවස්තික පිරවැය අඩු වේ කියන මෙන්න මේ පිළිතුර නිවැරදි. ඊළඟට කියවන්න සම්පත් උපයෝජනය හා සේවා නියුක්තිය වැඩි වේ. එහෙම වෙනව නම් ඒකත් වැරදි. එහෙම වෙනව නම් වෙන්නේ සම්පත් උපයෝජනය හා සේවා නියුක්තිය වැඩි වෙනව නම් වෙන්නේ නිෂ්පාදනය කියන මායිම ඇතුළත ලක්ෂයක ඉඳලා මෙන්න මේ தත්ත්වය නිරූපණය කරන්න පුළුවන් දේ තමයි නිෂ්පාදනය කියන මායිමක ඇතුළත ලක්ෂයක ඉඳලා මායිම දශලක්ෂයකට හෝ නැත්තම් වැඩි වේ කියලා තියෙන්නේ. මායිම දෙසට ගමන් කිරීම තුලින්. මොන මායිම මතට ගියත් කමක් නැහැ. සම්පත් උපයෝජනය හා සේවා වියුක්තිවත් වේ කිව්වොත් මායිම මතටම යන්න. අඩු වේ කිව්වොත් මායිම දෙසටම යන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි නිරූපණය කරන්නේ. 17 වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර බවට පත් වෙනවා 4 වෙනි එක. 4 නිවැරදි පිළිතුර. ඊළඟට අපි යන් 18 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ආර්ථිකයක සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සඳහා ඉටු විය යුතු කොන්දේසියක් වන්නේ මොකක්ද කියලා අහනවා. ඔබ දන්නවා සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සඳහා ඉටු වෙන කොන්දේසිය තමයි භාණ්ඩේ මිල P සමානයි MC. භාණ්ඩේ මිල සමානයි ආන්තික පිරිවැය හෝ භාණ්ඩේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වෙන්න ඕන. මෙන්න මේක තමයි වෙන්න ඕන කොන්දේසිය. ඉතින් මේක ඇත්තටම කලබල වීම නිසා තමයි මේ ප්‍රශ්නේ වරද්දගන්නේ. මුළු අයභාරය මුළු පිරිවැයට සමාන වෙයි. මුළු අයභාරය කියන්නේ TR TC TRTCට සමාන වෙන අවස්ථාවක් නෙවෙයි ආර්ථික ලාභ මේ ලාභ ශූන්‍ය වෙන අවස්ථාවක් ඒක. ඊට ආන්තික අයභාරය කියන්නේ MR. ඒතර MR නෙවෙයි මෙතන. MR මේ ආන්තික අයභාරය කියන හොඳට මතක තියාගන්න MR. MR සමානයි 2018 මේ ප්‍රශ්නය අහලා තිබුණා. මේ වගේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ නෙවෙයි වගේ ප්‍රශ්නයක් අහලා තිබුණා. ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වෙයි. ඒකත් වැරදි. ඊළඟට ආන්තික අයභාරය ආන්තික පිරිවැය ඉක්මවයයි. වැරදි.
සාමාන්‍ය මුළු පිරිවැයට සමාන වේ. මිල සාමාන්‍ය මුළු පිරිවැයට සමාන වේ කියන එක ATC P සමාන ATC වැරදි. මිල ආන්තික පිරිවැයට සමාන වේ. මෙන්න මේක P සමාන MC කියන එක. මෙන්න මේක තමයි තියෙන්නේ නිවැරදි පිළිතුරට. එහෙනම් මෙන්න මේක තමයි අපිට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර කියලා. යනවා 18ට උත්තරේ 5. ඉතින් ඔබ දන්නවා ආර්ථිකයක මම පොඩි මතක් කිරීමක් කරන්න මේ ආර්ථික කාර්යක්ෂමතාවය ගැන. මෙන්න මෙහෙම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇඳට පස්සේ මේකේ ඔබ නිෂ්පාදන හැකියාව මායිම් අඳිනකොට නිවැරදිව අක්ෂ ලකුණු කිරීම කරන්න ඕන. XY නෙවෙයි X භාණ්ඩ Y භාණ්ඩ කියලා ලියන්න ඕන. ඒ වගේම නිෂ්පාදන හැකියාව මායිම අක්ෂ දෙක ඡේදනය වෙන්න අඳින්න ඕන. ඒ වගේම නිෂ්පාදන හැකියාව මායිම අපි PPC කියලාත් ලියන්න ඕන. මේ මොකද්ද මේ ඇඳපු වක්‍රය කියලා. එතකොට තමයි සම්පූර්ණ තොරතුරු ඒ තුල ඇතුළත් වෙන්නේ. ඒතර ඔබ දන්නවා මායිම මත ඉන්නකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ තියෙන මේ මායිම මත ඕනෑම ලක්ෂයකදී සම්පත් පූර්ණ වශයෙන් සහ උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය වෙනවා මායිම මත තියෙනවා. ඊළඟට අපිට නිරූපණය කරන්න පුළුවන් මේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. මේ පැත්තට ගත්තොත් අපිට මෙන්න මේ වක්‍රය ඉල්ලුම් වක්‍රය MB එතන P කියලා ගන්න පුළුවන්. ඊළඟට නැත්තම් මේ පැත්තට Q කියලා ගන්න පුළුවන්. එතකොට P කියලා ගන්නත් පුළුවන්, MB MC කියලා ගන්නත් පුළුවන්. ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ කියලා. ආන්තික ප්‍රතිලාභ MB ඊළඟට ආන්තික පිරිවැය මෙඩික් ගන්න පුළුවන්. එතකොට මේක ඉල්ලුම් වක්‍රය. ඒ තුලින් අපි නිරූපණය කරන්නේ ආන්තික ප්‍රතිලාභ marginal benefit කියන එක MB. මේක ආන්තික පිරිවැය වක්‍රය MC marginal cost සැපයුම් වක්‍රය තුලින් ආන්තික පිරිවැය නිරූපණය කරන්නේ. ඔබ දන්නවා ආන්තික පිරිවැය තුල තියෙන විචල්්‍ය පිරිවැය කියලා. ඒතර MC ඉදිරි පාඩම් වලදී 4 වෙනි පාඩමේදී අපි ඒක ඉගෙන ගන්නවා. ඒතර මෙන්න මෙහෙම අපිට මෙන්න මේ MB සමාන MC නැත්නම් P සමාන MC වන තැන මෙන්න මෙතන අපිට කියන්න පුළුවන් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය තියෙනවායි කියලා. එහෙනම් මෙන්න මේ ලක්ෂ්‍ය තුල නිෂ්පාදන කියා මායිම මත සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ වගේම නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තියෙනවා. එතකොට එතන ඉකොනොමික් එෆිෂන්සි නැත්නම් ආර්ථික කාර්යක්ෂමතාවය දැක ගන්න පුළුවන්. ආර්ථික කාර්යක්ෂමතාවය දැක ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලක්ෂයකදී තියෙන්නේ මෙන්න මෙතන මේ වගේ ලක්ෂයකදී තියෙන්නේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය විතරයි. distribution efficiency කියලා කියනවා. අපිට සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ පමණක් තියෙන ලක්ෂයක් තෝරන්න කිව්වොත් ඒ අවස්ථාව අපිට ගන්න පුළුවන්. ඊළඟට මේ මායිම මත ඕනෑම ලක්ෂයක තියෙනවා productive මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය production efficiency එක. එතකොට මායිම මත ලක්ෂයක පෙන්වන්න පුළුවන්. ඒක මායිම මත ඕනෑම ලක්ෂයක නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ තියෙනවා. මායිම මත එක් ලක්ෂයක විතරයි ආර්ථික කාර්යක්ෂමතාවයේ තියෙන්නේ. මේ මායිම මත මෙන්න මේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට සමාන වන තැනක ඕන බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය නිරූපණය කරන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔබට හොඳ අවබෝධයක් පැවතිය යුතුයි. යනවා 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අපිට 5 කියලා ගන්න පුළුවන්. ඊළඟට 19 වර්තමානයේ ලෝකයේ මුහුණ දී ඇති කොරෝනා වසංගතය හේතුවෙන් අපි අප්‍රේල් වනට තත්ත්වය කතා කරන්නේ මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති වූ බලපෑම නිෂ්පාදන හැකියාව මායිමකින් පෙන්눔 කරන්නේ මේ වනිට රටේ ඉන්දිර නීතිය දාලා තියෙන අවස්ථාවක්. එතකොට මිනිස්සු නිෂ්පාදන කටයුතු වල නිරත වෙන්නේ නැති එකක් తాවකාලිකව නිෂ්පාදන කටයුතු වල නිරත වෙන්නේ නැති අවස්ථාවක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට නිෂ්පාදනයේ නිරත වෙන්නේ නැත්නම් ඒ අවස්ථාවේ විභවයට කිසි හානියක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් මේ හේතු නිසා පුද්ගලයන් මේ වනට මේ ගිහිලා නැහැ. ඒ නිසා එහෙම වෙනවනම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. අපි බලාපොරොත්තු වෙන එහෙම දෙයක් වෙන්න එපා කියලා. එතකොට මේ බන විට නිෂ්පාදනය හැකියාව මායිමේ විභවතාවයේ රටේ විභවතාවයට කිසිදු හානියක් වෙලා නැහැ. නමුත් සත්‍ය නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඇතුළත ලක්ෂයකින් නිෂ්පාදනය හැකියාව මායිමේ ඇතුළත ලක්ෂයකින් මේක නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම අපි ව්‍යාපාර චක්‍රයක් මේ ආර්ථිකයේ තියෙන තත්ත්වය නිරූපණය කරන ව්‍යාපාර චක්‍රයක් ගත්තොත් මෙන්න මේ පැත්තේ ප්‍රොඩක්ෂන් එක, මේ පැත්තේ අපි ගමු මේ නිෂ්පාදනය, මේ පැත්තේ කාලයත් සමග නිෂ්පාදනයේ හැසිරීම තමයි ව්‍යාපාර චක්‍රයක පෙන්눔 කරන්නේ.
මේක විභව නිමවම අපි කියමු පොටෙන්ෂියල් ප්‍රොඩක්ෂන් එක විභව නිමවම මේ තමයි සැබෑ නිමවම ඇක්චුවල් ප්‍රොඩක්ෂන් එක සැබෑ නිමවම. එතකොට ආර්ථිකය ඉන්නේ දැන් මේ වන විට මේ පසුබැසීමේ අවධියක. ඒ කියන්නේ ආර්ථිකය පසුබැසීමේ අවධිය කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක තමයි ආර්ථිකය කටයුතු කරන්නේ. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවක ආර්ථිකය කටයුතු කරනකොට අපිට පෙන්වන්න පුළුවන් එවැනි තත්ත්වයක් මෙන්න මේ වගේ රූප සටහනකින් යනු නිවැරදි පිළිතුර 5 කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි අවසාන ප්‍රශ්නය සාකච්ඡා කරන්න යන්නේ නිෂ්පාදන හැකියාව මායිම මත කටයුතු කරමින් පරිප්පු සහ සැමන් නිපදවන ආර්ථිකයක නිෂ්පාදන හැකියාව මායිම මත කටයුතු කරනවලු. අපි ඒ රූප සටහන අඳිමු. නිෂ්පාදන හැකියාව මායිම මත ඉන්නේ නිෂ්පාදනය කරනවා පරිප්පු සහ සැමන් නිෂ්පාදනය කරනවා. එතකොට මේ ආර්ථිකයේ මෙන්න නිෂ්පාදන හැකියාව මායිම අපි ඇඳලා මේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව මායිම PPC මේ නිෂ්පාදන හැකියාව මායිම. එතකොට අපි බලමු ගානේ දීලා තියෙනවත් එක්ක මොනවද වෙන්න පුළුවන් කියලා. සැමන් නිෂ්පාදන තාක්ෂණය දියුණු විය. එහෙනම් සැමන් පැත්තෙන් නිෂ්පාදන හැකියාව මායිම වක්‍රය දකුණට විතන් කරන්න ඕන. සැමන් පැත්තෙන් නිෂ්පාදන හැකියාව මායිම වක්‍රය දකුණට විතන් කරන්න ඕන. මොකද සැමන් නිෂ්පාදනයේ දියුණු වීම නිසා. මෙන්න මෙහෙම. එතකොට තාක්ෂණය දියුණු වීම නිසා සැමන් නිෂ්පාදන තාක්ෂණය දියුණු වීම. එතකොට ඵලදායීතාවය වැඩි වෙන්න හේතු වෙනවා. ඵලදායීතාවය වැඩි වෙනකොට නිෂ්පාදන හැකියාව මායිම වක්‍රය දකුණට විතන් වෙනවා. ඊළඟට කියන්නේ ඒ සමගම එමාංශයේ විරකියා තත්ත්වයක් දකින්න ලැබුණා කියලා කියන්නේ ඒක අනිත් අංශයට බලපෑමක් වෙලා නැහැ. එමාංශයේ විරකියා තත්ත්වයක් දක්නට ලැබුණේ. ඒතකොට එමාංශයේ විරකියා තත්ත්වය මායිම මත කලින් හිටියේ. දැන් එමාංශයෙන් එතකොට සැමන් අක්ෂයට සමාන්තරව ගමන් කරන්න මෙන්න මෙහෙම ලක්ෂයකට ඇතුළත ලක්ෂයකට එමාංශයේ විරකියා තත්ත්වයක් දක්න ලැබුණේ. මෙන්න මෙතන කටයුතු කරනවා දැක ගන්න පුළුවන්. ඊතලයක් දාලා මෙන්න මෙතන කටයුතු කිරීම පෙන්වුම් කරන්න පුළුවන්. ඒ අනුව ප්‍රශ්නයට උත්තරේ බලමු. සැමන් අක්ෂයේ නිෂ්පාදන හැකියාව දකුණට විතැන් වේ. හරි. නිෂ්පාදන ලක්ෂ්‍ය පසුමායිමට ඇතුළින් පිහිටයි කියලා තියෙන මෙන්න මේ පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් 20 වෙනි ප්‍රශ්නය සඳහා. එතකොට මේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරලා අවසానයි අපි පළවෙනි පාඩමට අදාළව කතා කරන ලද පළවෙනි ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න 20 තුල. ඉතින් ඔබට මම බලාපොරොත්තු වෙනවා මේ විදිහට දිගටම සියලුම පාඩම් සඳහා මේ වගේ බහුවර්ණ ප්‍රශ්න තුලින් විෂය කරුණු ඉගෙනවීම කිරීමට. ඒ වගේම මේ පාඩමේ මේ ප්‍රශ්න 20 තුල ආවරණය නොවුණු විෂය කරුණු අරගෙන ඉදිරියේදී නැවතත් පළවෙනි පාඩමට අදාළ විෂය කරුණු සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට ඔබගේ විභාගයේ බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගැනීමට මම සුබ පතනවා. මම හිතනවා මේ දැනුම උපකාරී වෙන්න ඇති යම් තාක් දුරකට ඒ සඳහා සහයෝගයක් වෙන්න ඇති කියලා. ඒක තමයි මගේ අවසාන බලාපොරොත්තුව. ඉතින් ඔබට සුබ දවසක් වේවා. අපි නැවතත් ඉදිරි වීඩියෝවක් තුලින් හමු වෙමු.